අනුරාධපුර රාජධානියේ කුඩා ගමක සුරනිමල කියන පිරිමි දරුවෙක් ජීවත් වුණා. ඔහු කුඩා කාලයේ සිටම අතිශයින් වේගවත්. අනෙක් ළමයින්ට වඩා ඉක්මනින් දුවන්නත්, ඉක්මනින් ප්‍රතික්‍රියා කරන්නත් ඔහුට පුළුවන් වුණා. ඔහුගේ සිහිනය වුණේ රජුගේ බලවත් යෝධයෙක් වෙන එක. එක් දිනක ප්‍රසිද්ධ සටන් ගුරුතුමා සුරනිමලගේ වේගය දැක පුදුම වුණා. ඔහුට විශේෂ පුහුණුව ලබා දීමට තීරණය කළා. සුරනිමල දිනපතා උදෑසන සිට සවස දක්වා පුහුණුව ලැබුවා. ඔහුගේ සටන් චලන ඉතා වේගවත් වුණා. එක් දිනක සුරනිමලගේ සටන් දක්ෂතාවය රජුට පෙන්වනු ලැබුණා. ඔහුගේ වේගය දැක රජුත් පුදුම වුණා. රජු සුරනිමලව රාජ යෝධයෙකු ලෙස පත් කළා. ඔහු රාජධානිය ආරක්ෂා කරන ප්‍රධාන සටන්කාමියෙක් වුණා. එක් දිනක රාජධානියට සතුරන්ගේ හමුදාවක් පැමිණියා. රාජධානිය රැකගන්න සුරනිමල ඉදිරියට ආවා. සුරනිමලගේ කඩු සටන ඉතා වේගවත් වුණා. සතුරන්ට ඔහුගේ චලන දකින්නවත් බැරි වුණා. ඔහුගේ වේගය සහ දක්ෂතාවය නිසා සතුරන් පරාජය වුණා. රාජධානිය ආරක්ෂා වුණා. රජු සුරනිමලට විශාල ගෞරවයක් ලබා දුන්නා. ඔහු රාජධානියේ අතිශයින්ම වේගවත් යෝධයා ලෙස ප්‍රසිද්ධ වුණා. සුරනිමලගේ වේගය සහ සටන් කෞශල්‍යය අදටත් කතා වෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දස මහා යෝධයන් අතරින් එකෙකු ලෙස ඉතිහාසයට ඇතුළත් වුණා.